දැන් යාළුවනේ මේ ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි අපි දැන් කරන ජොබ් එක අපේ ගෙදරටම සීමා වෙන කාරණේ. ඔව් දැන් ඉතින් ඔයාලට යාළුවනේ හැමතැනම අහන්න ලැබෙන්නේ මෙන්න මේ කාරණාව. ඉතින් ඔයත් යාළුවනේ මේ වෙද්දි A level exam එක එහෙම නැත්නම් O level exam එක ඉවර කරලා නම් ඉන්නේ. ඔයාට මේ දැන් ඉඳන් පටන් ගන්න පුළුවන් සුපිරි ජොබ්ස් කිහිපයක් සම්බන්ධයෙන් තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් යාළුවනේ රුපියල් 25000 30000 ඔය වගේ පඩිය කරන්නේ මේ ඔයාට ගොඩක් හොඳ සැලරි එකක් ගන්න පුළුවන් විදිහේ ජොබ්ස් කිහිපයක් තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. එහෙනම් යාළුවනේ දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා එකතු වෙන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි දැන් යමු වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ දැන් පටන් ගන්නවා නම් පටන් ගන්න හොඳම හොඳ ජොබ් සයිට්ස් මොනවද කියලා. මුලින්ම යාළුවනේ කියන්න ඕන මම මේ සයිට් සම්බන්ධයෙන් ඔයත් එක්ක ඩීප්ලි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ලබා දෙනවා. ඉතින් ඔයාට පුළුවන් යාළුවනේ මේ සයිට් සම්බන්ධයෙන් ඩීප්ලි සර්ච් කරන්න. ඔයාට ChatGPT වෙන්න පුළුවන් නැත්නම් Google කරන්න පුළුවන්. අන්න ඔය කාරණාත් එක්ක ඔයාට හොඳ රිසර්ච් එකක් කරලා මේක හරහා ඔයාට ජොබ් එකක් කන්ටිනියු කරගෙන යන්න අවස්ථාවක් තියෙනවා. හරි යාළුවනේ ඉතින් මේ කාරණාවත් ඔයා හොඳට මතක තියාගෙන අපි දැන් යමු මොකද්ද පළවෙනි සයිට් එක කියලා බලන්න. මේ තියෙන යාළුවනේ වීඩියෝ එකෙන් කතා කරන පළවෙනි සයිට් එක. ඉතින් මේකේ නම තමයි යාළුවනේ Flex Jobs. ඉතින් ඔන්න යාළුවනේ part time වෙන්න පුළුවන් එහෙම නැත්නම් full time වෙන්න පුළුවන්. ඔයා ජොබ් එකක් කරන්න හිතුවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ සයිට් එක තමයි යාළුවනේ මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව යාළුවනේ ඔයාගේ ජොබ් එක ඔයාට හොඳ සැලරි එකක් එක්කම කරගෙන යන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ Flex Jobs කියන එක හරහා. ඉතින් ඊට පස්සේ යාළුවනේ තව ටිකක් පල්ලයට යන්න ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මෙයාලා ජොබ් හයර් කරන කම්පැනිස් ටික ලබා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් යාළුවනේ Netflix තියෙනවා, ඒ වගේම Google තියෙනවා, ඒ වගේම Amazon මෙන්න මේ වගේ high quality companies මෙන්න මේ site එක හරහා එයාලගේ jobs hire කරනවා. ඉතින් යාළුවනේ ඔයාලට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මොකද ඔයා දන්නවා ගොඩක් ලංකාවේ ඒ වගේම පිටරට මිනිස්සු ගොඩක් scam වලට අහු වෙනවා. screenshot එකක් ගියොත් මෙච්චරක් ගෙවනවා, මේක කරොත් මෙහෙම හම්බ වෙනවා. අන්න ඒ වගේ දේවල් වගේ ගොඩක් දේවල් වලට මිනිස්සු රැවටෙනවා. ඉතින් යාළුවනේ ඔයා මේ දේවල් වලට රැවටෙන්න එපා. මෙන්න මේ වගේ ඔයාට ගැළපෙන ඔයාට කිසිම අවිශ්වාසයක් නැති විශ්වාසනීයත්වයක් තියෙන සයිට් එකක් තෝරගන්න. ඉතින් මෙන්න මේ Flex Jobs කියන සයිට් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් යාළුවනේ තව ටිකක් පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලට කැමති මොන කැටගරි එකකටද. ඒ කියන්නේ යාළුවනේ ඔයාලට පුළුවන් මුලින්ම ඔයා මේකේ full time ද ජොබ් එක කරන්නේ නැත්නම් part time ද කියන එක සිලෙක්ට් කරගන්න. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට කැමති ස්කිල් එකක් තියෙන. ඒ වගේම ඔයාලට පුළුවන් දෙයක් මේකෙන් සිලෙක්ට් කරලා දිගටම කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්නම්. ඒ තමයි ඔයාලට මේකෙදී පැයක් ඇතුළත ලබා ගන්න පුළුවන් මුදලත් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මැනුවලි monthly සහ year ලබා ගන්නවා නම් ඔයාලට ඒ දේ සිලෙක්ට් කරන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් මේක තමයි වීඩියෝ එකෙන් කතා කරපු පළවෙනි සයිට් එක. එහෙනම් අපි ගිහලා බලමු මොකක්ද දෙවෙනි සයිට් එක කියලා. මේ තමයි යාළුවනේ මම වීඩියෝ එකෙන් කතා කරන දෙවෙනි සයිට් එක. ඉතින් මේකේ නම තමයි යාළුවනේ We Work Remotely. ඉතින් මෙන්න මේ සයිට් එක ගැන කතා කරොත් යාළුවනේ සාමාන්‍යයෙන් මේකෙදි job 40000කට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ යාළුවනේ මේ 40000 ඇතුලේ ඔයාගේ job එකත් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ ඔයා තව ටිකක් පල්ලෙහාට යන්න ගියට පස්සේ යාළුවනේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් all other remote jobs කියලා. ඉතින් මෙන්න මේ jobs කීපය යාළුවනේ ඔයාලට කැමති නම් select කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ගන්න පුළුවන් යාළුවනේ මෙතන තියෙනවා business analysis, ඒ වගේම කතා කරමු මෙතන තියෙනවා AI training තියෙනවා. ඒ වගේ තව ගොඩක් options මේ හරහා ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ ඔයා හිතන්නකෝ ඔයාට අවශ්‍යයි ඔයාගේ ස්කිල් එක පැත්තෙන් ජොබ් එකක් හොයාගන්න. ඒ කියන්නේ මෙතන තියෙන ඒවා නෙමෙයි ඔයාට අවශ්‍යයි ඔයා සිලෙක්ට් කරලා ඔයාට කැමති ඔයාට අවශ්‍ය කරන රේන්ජ් එකේ සැලරි එකක් හම්බෙන ජොබ් එකක් සිලෙක්ට් කරගන්න. ඉතින් ඒකට යාළුවනේ ඔයාට කරන්න තියෙන යන්න දකුණු පැත්තේ තියෙන මෙන්න මේ වින්ඩෝ එක ගාවට ගියට පස්සෙ බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඔයාට අවශ්‍ය කරන ඕනම දෙයක් මෙතනින් සර්ච් කරන්න පුළුවන් ජොබ් සම්බන්ධයෙන්. ඉතින් ඔයාට අවශ්‍ය ජොබ් එක ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ තව ටිකක් පල්ලෙහාට යන්න පල්ලෙහාට ආවට පස්සෙ බලා ගන්න පුළුවන් යාළුවනේ job categories කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ category කෙනෙක්ට ගියාට පස්සේ ඔයාට කැමති category එකක් මෙතනින් select කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාළුවනේ ඔයා A level වලට වෙන්න පුළුවන් නැත්නම් ඔයා දැනටමත් course එකක් වෙන්න පුළුවන් නැත්නම් degree එකක් වෙන්න පුළුවන්. ඔයා marketing පැත්තෙන් කරලා තිනවා නම් ඔයාට ඒ විදිහට select කරගන්න පුළුවන් sales and marketing පැත්තට. ඒ වගේම ඔයා IT පැත්තෙන් ඉස්සරහට යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් මෙතන full stack programmer තියෙනවා. ඒ වගේම front end programming තියෙනවා. ඒ වගේම back end තියෙනවා. මෙන්න මේ වගේ ඔයාට කැමති path එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ අනිවාර්යයෙන් මෙතන ඔයාගේ country එක select කරන්න එනවා. ඉතින් ඔයා මෙතනින් අනිවාර්යෙන් ඔයාගේ country එක select කරන්න. ඒ වගේම යාළුවනේ ඔයාට මෙතනදී බලා ගන්න පුළුවන්
පුළුවන් ඔයාගේ salary range එක. ඉතින් මෙතනදී යාළුවනේ මෙයාලා මෙතනින් දැනනම select කරලා ලබා දීලා තිනවා මෙන්න මේ වගේ ranges කිහිපයක්. ඔයාට කැමති range එකක් මෙතනින් select කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ දැන් කරන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන දේ. ඉතින් ඒ තමයි යාළුවනේ මෙතනින් ඔයාට තියෙන skill එක ඔයා search කරන්න නැත්නම් අපි කතා කරමු ඔයාට තියෙන skill එකක් මෙතනින් ඔයාට හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයාට මාකටිං පැත්තෙන් ඔයාට ස්කිල් එකක් තියෙනවා නම් මෙතනින් මාකටිං කියලා සර්ච් කරන්න. මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාට මෙන්න මේ rework remotely කියන site එක හරහා job එකක් හොයාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන apply filters කියන එක click කරලා ඔයාට කැමති job එකක් ඔයාට හොයාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වගේම සාමාන්‍යයෙන් මේකේ තියෙන job ගැන කතා කරොත් සාමාන්‍යයෙන් යාළුවනේ ඔයා tech සම්බන්ධව කරනවා නම් අනිවාර්යයෙන්ම මේකේ job එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම marketing, ඒ වගේම support කරන jobs හොයාගන්නවා නම් අනිවාර්යයෙන්ම මේකෙදි කිසිම ප්‍රශ්න නැතුව ඔයාට හොයාගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මෙන්න මේ site එකේ වැඩ ඔයාට free කරන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් තමයි මම දෙවෙනියටවත් එක කතා කරේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ site සම්බන්ධයෙන් ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන්න. හරි. ඉතින් එහෙනම් අපි බලමු යාළුවනේ මොකක්ද තුන්වෙනි site එක කියලා. ඔන්න යාළුවනේ මේ වීඩියෝ එකෙන් කතා කරන තවත් සුපිරිම site එකක් තමයි මෙන්න මේ Upwork කියන site එක. සාමාන්‍යයෙන් යාළුවනේ ඔයාට අර මම කලින් කතා කරපු site දෙක සම්බන්ධයෙන් කතා කරොත් ඒකෙදි ඔයාට පොඩි experience එකක් හරි තියෙන්න ඕන. ඒ වගේම ඔයාට පොඩි skill එකක් හරි දැනනමත් ඔයාගෙම කියලා හදාගෙන තියෙන්න ඕන. හැබැයි යාළුවනේ ඔයා හිතන්නකෝ ඔයා beginner level එකකින් ඔයා මේක පටන් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ Upwork කියන site එක හරහා ඔයාට වාගේ job එක හොයාගන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් යාළුවනේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් මෙයාලා hire කරන job මොනවද කියලා. මෙතනින් යාළුවනේ admin and support තියෙනවා. ඒ වගේම ඔයා development පැත්තට ඒ කියන්නේ ඔයා web designing වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්නේ ඔයා app development වලට කැමති නම් අන්න ඒ වගේ ඔයා කැමති ඕනම field එක job එකක් ඔයාට මෙන්න මේ Upwork කියන site එක හරහා හොයාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ තවත් මේක හරහා ඔයාට කැමති job category එක select කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මම කිව්වාට වීඩියෝ එක පටන් ගද්දිම මම මේවා සම්බන්ධයෙන් deeply කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පොඩි introduction එකක් ඔයාලට ලබා දෙනවා. ඔයාට කරන්න දෙන්නේ දැන් මේ සම්බන්ධයෙන් YouTube එකේ වෙන්න පුළුවන් නැත්නම් ඔයාට කැමති resources එකකින් හොයාගන්න හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ යාළුවනේ තව ටිකක් පල්ලයට යන්න ගියට පස්සේ මෙන්න මේ සම්බන්ධයෙන් ඔයාට ගොඩක් වැදගත් කරුණු තියෙනවා. ඔයාට අවශ්‍ය කරන job type එක මොකක්ද? අන්න ඒ වගේ ඔයාට කැමති section එකක් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේවා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් යාළුවනේ මේ සම්බන්ධව ඔයාට තවත් දැනගන්න අවශ්‍යයි නම් පල්ලෙන් comment කරන්න. ඉතින් මාත් personally use කරන site එකක් නිසා මම පුළුවන් දේවල් ඔයාට අනිවාර්යයෙන්ම මේකෙදි කියලා දෙන්න. හරි. එහෙනම් බලමු යාළුවනේ මොකද්ද හතරවෙනි site එක කියලා. මේ තියෙන යාළුවනේ අපි වීඩියෝ එකෙන් කතා කරන හතරවෙනි site එක. ඉතින් මේකේ නම තමයි යාළුවනේ remoteok.com. මෙන්න මේ විදිහට යාළුවනේ ගිහලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී යාළුවනේ මෙයාලා සඳහන් කරලා තියෙනවා දැනටමත් මේක හරහා මිලියන 3කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙයාලගේ job එක කරගෙන යනවා කියලා. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ මේකෙදිත් ඔයාලට අවශ්‍ය කරන category යටතේ ඔයාට job එක select කරගන්න පුළුවන්. මෙතනදී යාළුවනේ මම ඔයාලට example එකක් කිව්වොත් ඔයා හිතන්න යාළුවනේ ඔයා web development සම්බන්ධයෙන් කැමති කියලා. එහෙම නැත්නම් ඔයා හිතනවා app development සම්බන්ධයෙන් ඔයා කැමති කියලා. ඉතින් අන්න එතකොට යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා යන්න ඕනේ මෙතන තියෙන search කියන option එකට. ගියට පස්සේ ඔයා මෙතනින් software කියලා select කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ job එක කරන රට ඔයා මෙතන select කරගන්න location එක. මම මෙතන ශ්‍රී ලංකා කියලා select කරගන්න. ඊට පස්සේ යාළුවනේ මෙතනින් salary එකට යන්න. ගියට පස්සේ ඔයාලට අවුරුද්දට අවශ්‍ය කරන salary එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලා වැඩි කරගෙන ඔයාට අවස්ථාවක් තියෙනවා කැමති range එක select කරගන්න. ඒ වගේම ඔයාට benefits කියන එකට ගියට පස්සේ බලා ගන්න පුළුවන් ගොඩක් list එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ list එකෙන් කැමති එකක් ඔයා select කරගන්න. ඊට පස්සේ ඔයාට කැමති job එකක් මෙතනින් apply කරලා කරගෙන යන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් යාළුවනේ මේක ඉතාමත් හොඳ site එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. උඩින්ම message එකක් දාලා තිනවා number 1 remote job platform කියලා. ඉතින් මෙයාලා සඳහන් කරලා තියෙන ගොඩක් දේවල් අනිවාර්යයෙන්ම ඔයාට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි යාළුවනේ වීඩියෝ එකෙන් කතා කරපු හතරවෙනි site එක. අපි එහෙනම් දැන් බලමු අවසාන නැත්නම් පස්වෙනි site එක මොකක්ද කියලා. මේ තියෙන යාළුවනේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන අවසාන site එක. ඉතින් මේක නම තමයි යාළුවනේ well found. ඉතින් දැන් මම යාළුවනේ Google එකට ගිහලා search කරන්න well found කියලා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. normally අපි අර කලින් කතා කරා වගේම ඒ site හරහාම කරන වැඩ තමයි ඔයාලත් මේකෙන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යාළුවනේ normal interface එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට කරන දේවල් ඒ විදිහට තමයි කරන්න තියෙන්නේ. ඔයාගේ salary එක range කරන්න පුළුවන්. ඔයාට ඒ වගේම ඔයා අවශ්‍ය කරන ඔයාගේ skill එකේ තියෙන job එකක් මෙතන select කරගන්න පුළුවන්. අන්න ඔය වගේ වැඩ කටයුතු
ගොඩක් මෙන්න මේක හරහත් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාළුවනේ මේ සයිට් එකත් යාළුවනේ ගොඩක් දෙනෙක් යූස් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැනනවත් යාළුවනේ මෙන්න මේක හරහා දැනනවත් ජොබ්ස් තියෙනවා 1,50,000කට වැඩි ප්‍රමාණයක්. දැනනවත් ඔයාලට අවශ්‍යයි නම් ඔයාගේ ජොබ් එක මෙතනින් සිලෙක්ට් කරගෙන ඔයාලට කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ තව ටිකක් පල්ලයට යන්න ගියාට පස්සේ මෙන්න මේක ගැන විස්තරයක් දාලා තියෙනවා මෙතනින්. ඒ වගේම දැනනමත් මේක යූස් කරපු අය දාලා තියෙන අදහස් තමයි ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ඔයාලට මේ සයිට් එක සම්බන්ධව හොඳ අවුට්පුට් එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේ සම්බන්ධයෙන් තව ටිකක් ඔයා රිසර්ච් කරනවා නම් අනිවාර්යයෙන්ම හොයලා බලන්න. ඉතින් මේ මම කියපු සයිට් පහ සම්බන්ධයෙන්ම අනිවාර්යයෙන්ම හොයලා බලලා ඔයාට කැමති ඔයාට ගැලපෙන ඔයාට හොඳ සැලරි එකක් ලැබෙයි කියලා හිතෙන සයිට් එකකින් අනිවාර්යයෙන්ම ඔයාගේ වැඩේ අදම පටන් ගන්න. මෙන්න මේ විදිහට තමයි යාළුවනේ අද වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් යාළුවනේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන අදහස ඒ වගේම දැනටමත් යාළුවනේ ඔයා ජොබ් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් ඔයාගේ තියෙන අදහසත් පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තමයි යාළුවනේ ඔයාගේ යාළුවත් මේ වගේ ජොබ් එකක් හොයලා හිටියනම් අනිවාර්යයෙන්ම මේ ලින්ක් එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න ඔයාගේ යාළුවටත්. හරි. එහෙනම් යාළුවනේ අතට ගිහින් එන්න ඊට කලින් මතක් කරනවා අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන් ඔය පල්ලෙන් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ ඉන්න bell notification එක all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අතට ගිහින් එන්න ඔයාලා සියලු දෙනාටම ජයෙන් ජය වේවා. සුබ දවසක්.